Good morning ළමයි. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මගේ ජීවිතේ ගොඩක් වැදගත් විශේෂ දවසක්. ඒ තමයි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යුනිවර්සිටි එකට යන මගේ පළවෙනි දවස අද. ඉතින් ඒ වගේම මගේ YouTube channel එකේ මම කරන පළවෙනි vlog එකත් මේක. ඉතින් ඒ නිසා අද ගොඩක් ස්පෙෂල් දවසක්. ඉතින් අද උදේම නැගිටලා මං ආසම වැඩේ මං හරි මාසයි මල් වලට. ඉතින් මගේ මල් පැලවලට වතුර දාන එක තමයි මගේ ලොකුම රාජකාරිය වෙලා තිබුණේ. ඉතින් උදේම මං කරන ආස වැඩක් මන් දන්නේ ඔයාලත් එහෙමද කියලා. ඔයාලත් එහෙම නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ආස මොකද්ද උදේම කරන්න ආස වැඩේ කියලා. ඉතින් ජනවාරි 1 වෙනිදා කැම්පස් පටන් ගන්නකොට මුලින්ම අපිට ෆස්ට් වීක් එකේ වගේම තියෙන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ අපිට කැම්පස් එක කියන්නේ මොකක්ද? කැම්පස් එකේ තියෙන ෆැකල්ටි මොනවද? සීනියර්ස් අයියලා කළ හම්බෙන්නේ ඒ වගේ ටිකක් තමයි තිබුණේ. ඉතින් මම මේ පැක් කරන්නේ අපිට ඕන කරන ඩොකියුමන්ට් කිහිපයක්. ඒ ටික අරන් යන්න තිබ්බා. ඉතින් මේ ඉන්නේ මට ඔයාලට මං ගැන කියන්න බැරි වුණානේ. මගේ නම සාරා. මේ ඉන්නේ මම. ඉතින් අපිට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න අපි දවල් 1ට ගෙදරින් යනකොටත් මේ වෙනකොටත් 12:45යි. ගෙදරින් යනකොට කිලෝමීටර් 36ක් විතර අපිට යන්න තිබුණා. හරිම සතුටුයි. පළවෙනි දවසම පරක්කුයි. හරි ගොඩක්ම පරක්කුයි. ඉතින් ගෙදරින් යනකොටත් එකයි වෙලාව. ඉතින් මම නම් ඇත්තටම බය වෙලා ඉඳී. මොකද දැන් පටන් ගන්නත් ඇති. මං හිතුවා මං ගෙදර ඉන්නවා කියලා. මොකද ඉතින් පරක්කුයිනේ එකට පටන් ගන්නකොම. ඉතින් කමක් නැහැ. පළවෙනි දවසේනේ පරක්කුණා මං යනවා කියන තැන ඉන්නේ. පරක්කු වෙලා තමයි ගියේ. ඊට පස්සේ ඉතින් ටක්කාලා ඉතින් ගියා ඉක්මනට. ඉතින් කොහම හරි එතනට යනකොට මං හිතන්නේ 1:45 1:50 විතර වගේ ගියා. මේ තමයි මගේ කැම්පස් එක. 13ක මං හරි මාසයි යන්න හිටපු තැන. ඉතින් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට පටන් ගත්තා. ඉතින් ඔයාලට කියන ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒ තමයි සීනියර්ස් අයියලා කළා අපේ ලස්සන තොරණ මම දැක්ක. මං හිතන්නේ ජයවර්ධනපුර කැම්පස් එකේ මම දැක්ක ලස්සනම තොරණ තමයි අපිට හදලා දුන්න. ඉතින් ඒ තොරණ හදලා තියෙන හැමෝටම සීනියර් අයියලා කළා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක අතරතුර ඉතින් අපිට කිව්වේ කැම්පස් එක මොනවද තියෙන්නේ. ඒ වගේ දේවල් තමයි කිව්වේ. ඉතින් ඒ අතර මම පරක් වෙලා ගිය නිසා මම පොලිමේ අන්තිමේ ඉඳියේ. මගේ යාළුවෝ සෙට් එකක් හිටියා. ඉතින් ඒගොල්ලන්වත් හොයන ගමන් ඉන්නේ. මොකද මට පේන්නේ නැහැ. මොකද මම පිටිම පස්සේ ඉන්න නිසා. ඒ අතරතුර අපේ සීනියර්ස් අයියලා කළා අපිට ට්‍රීට් එකක් දුන්නා. ඉතින් මම නම් හිතේ නැහැ හැබැයි ට්‍රීට් එකක් දෙයි කියලා. මොකද පැය 2-3ක වගේ පොඩි එකක් නෙතිබුණේ. ඉතින් ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි සීනියර්ස්ලා අයියලා කළා හැමෝටම. අපිට මේ වගේ අපේ ෆස්ට් දවස් අපේ යුනිවර්සිටි එකේ පළවෙනි දවස මේ විදියට ලස්සන කරාට මේ වගේ මතක හිටින දවසක් කරපු ඔයාලට හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මම මේක එවලම කෑවලමයි. මොකද මං උදේට දවල්ට කාලා ගියේ. ඉතින් ලේක යන අතරතුර මම මේ දෙකම කාලා ඉවර කරා. ඊට පස්සේ අපිට හම්බුණා බීම. ඉතින් ඒකත් හරිම රහයි හරිම රසයි. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ ලස්සන දස්මයි කායයි කියනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. බීම එකයි කේක් එකයි කන අතරතුර මම හොයන්නේ මගේ පාප මිත්‍රයෝ ටික කොහෙද ඉන්නේ කියන. පාප මිත්‍රයෝ හොස්ටල් ඉන්න අය. ඉතින් එයාලා ඉස්සරහා තමයි ඉඳලා තියෙන්නේ. මට පස්සේ ඉවරනට පස්සේ මට මගේ සැටයර් එකව හම්බුණා. බලමු මොකද එයාලට කියන්න තියෙන්නේ කියලා. Hi Nani. Hi. අනේ අපි වීඩියෝ එකක් කරනවා ගොඩ කියලා පද්දත් පොඩි මේ. ඔබ දැන් කට් කරනවා. ඊට පස්සේ අපේ පළවෙනි දවස් මතක හිටින්න අපි මෙතන ඉස්සරහ ෆොටෝ ගන්න ගියා. එතන ෆොටෝ ගන්න බෑ දෙයියනේ. ඒ තරමටම මිනිස්සු පිරලා ෆොටෝස් ගන්න බෑ. ඊට මෙහෙන් කොමින් හරි ගත්තා ෆොටෝස් කිහිපයක්. මේ ඒවා බලන්න ඕන නම් වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්න වෙනවා. අපි මොන පළවෙනි
ඉතිහාස ගැන මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? හායි අද දවසම නිින්ද ගියා. ඒක ඊට වඩා වේලුණා. ඔළුව කැක්කම හැදිලා. මේක නිසා පොඩ්ඩක් යවදි. මේක චුට්ටයි දුන්නේ. මම මීම බිව්වේ නෑනේ. ඉතින් ඒ ලෙවල් කරන නංගිල මල්ලාගේ ලොකු හීනයක් අනිවාර්යයෙන්ම කැම්පස් සිලෙක්ට් වෙන. ඉතින් ඒ හීනේ හැමෝටම මට වගේ හැමෝගේ මේ හීනේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. බයි බයි.